අද ඥානකාන්ත සිතුවිල්ලත් එක්ක ඔබ සමග කතා කරන්නේ නොපසුබට වීරය ගැන. නොපසුබට වීරය කියන මේ වචන කාණ්ඩ දිහා බැලුවහම ඔබට මට ආරාධනා කරන්නේ සුබවාදී ඉදිරියට යාමක්. එහෙම නැත්නම් ප්‍රගතිශීලී ගමනක්. සමහර ප්‍රශ්න, අභියෝග, අරුබුද, අගහිඟකම් ඉදිරියේ ඔබත් මමත් සහ අප බොහෝ දෙනෙක් ඇද වැටෙන වාර අනන්තයි. බැහැයි කියන වාර අනන්තයි. අතහරින්න හිතන වාර අනන්තයි. සරල ව්‍යවහාරයෙන්ම කිව්වොත් මැරෙන්න හිතන වාර අනන්තයි. මෙන්න මෙතනදී මතක තියාගන්න නොපසුබට වීරය කියන්නේ ඔබ ඉදිරියට යන්න ඕනා කියන සිතුවිල්ල. පසුබට නොවි අධෛර්යමත් නොවි ඉදිරියට තව පියවරක් තියන්න ඕන. ඉදිරියට තව පියවරක් තියන්නට නම් මතක තියාගන්න අපිට අවශ්‍යයි ආදර්ශ. දේව මාතාවන් වහන්සේ තමයි ඔබට මට ඉන්න ලොකුම ආදර්ශය. නොපසුබට වීරයක් තුළ ජයග්‍රාහී ගමනක් ගිය අය ඔබේ මගේ ජීවිතයටත් මැදිහත් කාර්යයක් වෙනවාමයි. ඉතින් ඔබට ආරාධනා කරනවා නොපසුබට වීරයෙන් ඔබේ ජීවිත අරගල ජය ගන්නට හැකි වේවා කියලා. ඔබට දෙස පිටයි.